විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ මාලිගාවත්ත ශ්‍රී සද්ධර්ම මාවතේ පිහිටි ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධාන මූලස්ථානයේ ඉදිරිපිටින්. පිටකොටුව සහ කොළඹ කොටුව ආශ්‍රිතව කිසිදු ආකාරයේ විරෝධතාවක් පැවැත්වීම වළක්වාලමින් අධිකරණය ඊයේ නියෝගයක්ද නිකුත් කර තිබුණා. මේ අතර පාගමන පැවැත්වෙන අතරතුරදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක්ද ශ්‍රී සද්ධර්ම මාවතට පැමිණියා. लोको बेका करने बाद जाति बेका कौशला अबे हमदरे मामा हमदरे मामा हे करे यहां बिस्तर यान आगे हमदरे महीने देने पार इंडे देने ने मामा अनु गेनवाने इंडे देने ने मामा नवत्तलो यांको यानो यान අපි යන්නේ නේ අපි කලබල කරන්නේ අපි हमदरे मामा අපි යන්න ගිහලා නවතනවද සහෝදරයා වගේ අපි යනවා දැන් මගේ යන්න ඒක එන්න දෙන්නේ නැහැ වාහනේ ගන්න අපි මාර්ග බාධක යොදමින් ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානයේ පාගමන මාලිගාවත්ත පොලිසිය අසලින් නතර කිරීමට පොලිසිය පියවර ගත්තා. පසුව එම පිරිස එහි රැස්වීමක් පවත්වා විසිර ගියා. මේ රටට ඊශ්‍රායලය උදව් කරා කියලා ඇතම් කොන්ද පණ නැති අන්තවාදී ජාතිවාදී බොදුබල සේනා සිංහල රාවේ රාවණ බලකාය මේක තුනම ඇවිල්ලා එකට එන්නේ නිකන් රිද්ම් එකට. ඒ තුනම එකතු වෙලා කියනවා ඊශ්‍රායලයට අපි සහයෝගය දක්වන්න ඕනලු. මීට වඩා ඛේද වාචකයක් නැහැ. මාලිගාවත්ත ගාසා තීරේ නම් අපි ඊශ්‍රායල් ජාතිකයන් කියලා. ඔව් ඔබ වහන්සේලාව නැවක පටවලා ඊශ්‍රායලයට යවන්න ඕනේ. මෛත්‍රියට පටහැනිව කටයුතු කරන තිරිසන් පිරිසක් තමයි ඊශ්‍රායල් ජාතිකයන්. ඒ ජාතිකයන් සමග එකතු කරන්නට සුදුසුකමක් ඔබ වහන්සේලාගේ සංවිධානවලට තිබෙනවා.